සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝටම මගේ මේ අලුත් වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ YouTube channel එකක් කරන ඔයාට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ YouTube channel එකේ community post එකට කොහොමද play වෙන ෆොටෝ එකක් දාන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. එයාලට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාට දැන් පේනවා ඇති display එකේ මම play වෙන ෆොටෝ එකක් මගේ channel එකේ community post එකට දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට කොහොමද ෆොටෝ එකක් හදාගන්නේ කියලා තමයි play වෙන විදියට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. හරි එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔයා එකටම download කරගන්න ඕනි InShot video editor එක. නැත්නම් ඔයාට CapCut එකෙනුත් හදන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගන්න ඕනි මෙන්න මේ GIF marker editor කියන app එක. මේ app දෙක ඔයා download කරගන්න ඕනි. එකටම යන්න InShot කියන video editor එකට. ඊට පස්සේ ඔයා මෙතනින් වීඩියෝ එඩිට් කරන්න new tab එකක් ඕපන් කරගන්න. හරි. තෝරගෙන ඉවර වෙලා ඔයා මෙතනින් ඔයාට හදන්න ඕන ෆොටෝ එක සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් මම මේ logo එක සිලෙක්ට් කරලා දෙනවා. හරි මේ විදියට InShot video editor එකට දාගත්තට පස්සේ ඔයා මෙන්න මේ effect කියන තැනට යන්න ඕනේ. එතනින් ඔයා effect එකක් තෝරගන්න. ඉතින් මම මේ විදියට effect එකක් තෝරගන්නවා. මෙන්න මේක දාගන්න. දාලා ඉවරලා මෙන්න මේ timeline එක මම මේ ෆොටෝ එකේ ගානට මේ විදියට ඇද ගන්නවා. හරි. ඊට පස්සේ මම වාට මේ effect එක නෙමෙයි කැමති effect එකක් දාගන්න පුළුවන්. මම මේකට තව effect එකක් තෝරගන්නවා. මෙන්න මේකත් දාලා ඉවර වෙලා මේක timeline එක මේ ගානට ඇද ගන්න. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ෆොටෝ එක play වෙනවා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් අපි බලමු YouTube එකට දාගන්න කියලා. මේක දැන් ඇවිල්ලා මේක වීඩියෝ එකක් විතරයි. මේක අපි convert කරන්න ඕනි GIF file එකකට. ඉතින් මේක මම මෙතනින් export කරගන්නවා. හරි දැන් ඔයා යන්න ඕනි මෙන්න මේ GIF marker editor කියන app එකට. ඉතින් ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් app එක open වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා video සහ GIF කියලා මේ converter එකක්. එතන ඔයා touch කරගන්න. touch කරගත්තට පස්සේ ඔයා අර හදාගත්තු video එක මෙතනට select කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා මෙතන time එක ඔයා දාගන්න ඕනි විනාඩියකට. මේ විදිහට විනාඩියක දාගත්තා පස්සේ මෙන්න මෙතන උඩ තියෙන හරිය ක්ලික් කරන්න. දැන් මේක processing වෙනවා මේ විදිහට. processing වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයා expect ratio කියන තැන touch කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් 4:5 කියන එක touch කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් දෙන්න ඕනි නැත්නම් ඔයාට YouTube community tab එකට upload කරන්න බැරි වෙනවා. හරි ඊට පස්සේ 4:5 දුන්නාට පස්සේ මෙතන හරි ලකුණ touch කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මේ වගේ එකක් આવොත් yes දෙන්න. ඊට පස්සේ මේ වගේ ad එකක් play වෙයි. ඉතින් ඒක ඔයා skip කරගන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් කිසිම දෙයක් වෙනස් කරන්න එපා. ඔයා මෙතනින් okay කරලා මේක ඔයාගේ gallery එකට save වෙනවා. ඉතින් දැන් okay කරාට පස්සේ gallery එකට save වුණාට පස්සේ ඔයාලට පුළුවන් YouTube community tab එකට upload කරන්න. ඔයාලට පේනවා මේක දැන් GIF file එකක් විදිහට තමයි play වෙන්නේ. ඉතින් මේක ඔයාගේ YouTube එකට upload කරාට පස්සේ මේක play වෙන විදිහට තමයි මේ ෆොටෝ එක වැඩ කරන්නේ. හරි එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. තවත් යාළුවෙකුට දැනගන්න share කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.